හෙලෝ හවස තේ වෙලාවට චූටි බටර් කේක් එකක් හදමුද? බටර් ග්‍රෑම් 100ක් ගත්තා. ඒකට සීනි 100ක්ම දැම්මේ නැහැ. ග්‍රෑම් 85ක් විතර දැම්මා. ඒ දෙක පොඩ්ඩක් මික්ස් කරලා ඒකටම දාගන්නවා බිත්තර දෙකක් කඩලා. මේක අර තේක හැදෙන පරක්කුවටම ඕන කේක් එකක් නිසා ඉක්මනට හදන්නේ එකම භාජනේ. බිත්තර දැම්මට පස්සේ වැනිලත් මූඩියෙන් එකක් විතර දානවා. දාලා ඔක්කොම හොඳට මික්ස් කරගන්නවා. මේක කම්මැලිකමට මුලින් මෙහෙම පෙරුණාට පස්සේ ලස්සන කන්සිස්ටන්සි එකක් එනවා. දැන් අර මනගත්ත පිටි ග්‍රෑම් 100ට බේකින් පවුඩර් තේ හැන්දකුත් දාලා පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් ඉන්නේ අන්තිම ස්ටෙප් එකේ. ඒ අතරට පොඩ්ඩක් oven එකත් ප්‍රීහීට් වෙන්න දාන්න ඕනේ. oven එකක් නෑ අතරම අපි මේක එයා ෆ්‍රයි එකේ හදන්නේ. ඊට පස්සේ ඔන්න පොඩ්ඩක් දාලා පිටි අර මික්ස්චර් එකත් එක්ක කලවම් කරනවා. ඔහොම පිටි ටික ටික දාන ගමන් කලවම් කරගන්නවා එකම විදිහට බැටර් එක එනකම්. අන්න දැන් තමයි ප්‍රීහීට් වෙන්න දැම්මේ. oven එක උනත් එයා ෆ්‍රයි එක උනත් ප්‍රීහීට් වෙන්න දානවා. දැන් ඔන්න අන්තිම පිටි ටිකක් දාලා කලවම් කරා. ගෙදර කලරින් තිබ්බ නිසා කලරින් චුට්ටකුත් දැම්මා. ලස්සන පාටක් එනවනේ එතකොට. බේකින් ට්‍රේ එකට බේකින් පේපර් එලන්නත් පුළුවන්. ඒත් මම නම් එහෙම කරේ නැහැ. නිකම්ම ට්‍රේ එකේ බටර් ටිකක් ගාලා මික්ස්චර් එක දැම්මා. එහෙම කරා කියලා අවුලක් නැහැ. හොඳට ගැලවෙනවා. පොඩි තට්ටුවක් දාලා එයා ෆ්‍රයි එක ඇතුළට දාමු. ඊට පස්සේ සෙල්සියස් 160ට විනාඩි 30ක් විතර දාමු. ඔන්න පැය භාගයකට පස්සේ අපි හදපු චූටි කේක් එක. ඉස්සෙල්ලා මම කිව්ව විදිහටම බේකින් ට්‍රේ එකෙන් ගලව ගන්නත් අමාරු නෑ.